චුට්ටක් චුට්ටක් බලන්න මාදිහා චුට්ටක් බලන්න කොදුවල සොයා ආවා මං දෙව්වට නික හම්බුණා සොයා ආවා මං දෙව්වට නික හම්බුණා ඔයා තමයි බබා පුතුේ කෙනා දැන් බබා කොටල මොකද ඒකනේ අපේ ගෙදර මෙහර එක ඇත්තේ මාගෙදරින් හොයාගත්ත පුතේ ඒක හොඳයි ඕන්න පුතේ දෙන රපුට විසි වෙන්නේ ඒ ආන්න කට්ටිය අවුල ගන්න බලන්න කමන්නේ ආපෝ ගමන්නේ ඕ පොඩකට බා දෙනව බලන්න හොඳ එක මාගෙදර කියන්නේ දෙකන ආපෝ ඔය යකන් ටික කාලයක් හිටියේ ආමේ ඒ යකා හොඳයි ඔය යකාට වඩා මෙයා කියව කතාව අහුණාද මොකක්ද කිව්වේ මට යකෙක් ඉන්නවලු ඒ යකාට වඩා මේ යකා හොඳයි ඇත්තේ ඔක්කොම යක්ම තමයි ඔය තේනවා පුතේ ලස්සන ගෙල්ලට ලස්සන කවියක් ආන්දිනව බලන්න පානාසින හදකලා බම්නේ කෙල්ල අම්මෝ අද නම් මගේ හදවත පොටක් බෙල්ල අම්මෝ මටත් ඒ වගේ බා කාටත් තොරා කන්නම් ගොස් මේ කෙල්ල බුදු පුතේ බුදු මල්ලි අම්මා තියනවා අද මේ පිට තැල්ල අම්මෝ ඒක තැල්ල තියලා ඉවරයි කියලා ඉවරයි ඔව් දැන් තියලා මේ බෙල්ල තාමත් නෑනේ නැවතිලා ටැගලිල්ල ඔව් යකෙකුණත් අද මම මේකිට බෙල්ල ඒක නම් ඇත්ත හරි ඇයි කොනකින් බැලුවම මට කැරකිල්ල අම්මෝ වරයන් ආලිකන වගේ සුදු කෙල්ල දැන් නම් කුටි කරනවා බුදු පුතේ බුදු මල්ලි පාලයන් පෙරේද යන්න තොප ඉරිසියාවට කියන කතා යාත් මේ පෙරේතෝ කියන්නේ බලපන් කොකෙල්ල කැමති දැන් මේගොල්ලන් එකතුලා ඒක දැන් මරා ගන්නවා මොකද දැන් ඔය බෙදා ගන්න බැරුව බෙදා ගන්න දෙයක් නෑ මේ සියා කන්න කැමති ඇත්තේ පාලයන් සුදු අයියේ කෙල්ල කෙටු ටිකද දැක්කම හරියාදර හිතෙනවා මට පුරුණු කතා මේ ටික නම් නොකියයි දෙවිය මට ඇඟේ වැඩනවා බබේගේ බැරිල්ලට බුදු පුතේ තාකිට බම්මාගෙදර ගෙල්ලට දෙන්නත් ඕනේ ආව් මල් කුමාරය වගේ පාර බඩු ගෙනලා දී අන්න ගෙනල්ලා අපි හම්පි මේක බලපන් මොකද එනවනම් දෙන්නලු දැම්ම ඔයා කැමති අන්න ඇඳයාවෙන් ඉරුබැස යන වෙලාවට ආනිකට ගත තියම්බර කල්පනාවක ඉන්නා විටදි තනියම හුදකලාවක ඉන්නද නැගේ කවුරුත් නැති වෙලාවක ඔව් මලයන් ගෙදර වැඩට ඕන්න හුදු මුදේ දුන්නා අන්න දුන්නා ආ කො මහගෙදරටමයි දෙන්නේ උඹලා